හයියෙන් එන්න එපා. ඔන් කරලා නේද මල්ලි තියෙන්නේ? ඔව්. හරි. හරි පුතා හරි. හරි කරදරයක් නෑ. මෙයා ඉතින් යාට බය හිතුණා තමයි කරන්නේ. ඔය කෙනෙක් උපන්. ඔව්. ඒක නම් ඇත්ත. එයාට හානියක් වෙයි කියලා බයට ඕනේ නැහැ ඇඟේ තෙල් දාන්න. හැබැයි වේදමල්ලගේ උත්සාහය නම් නියමයි. මං සතපාකට ගණන් ගත්තේ නෑ. මං හිටියේ බඩු නෑ කියලා. එතනම හිටියේ. ඔව්. හරි. සංසුන්. අර බෝතලේ ලංකල ගන්න ඕනේ. පණී මෙහාට. ඒ පුතා. කාට කරදරයක් නෑ. හරි. බයි. හරි මේක ගන්න ඉන්නේ වෙනවා. පස්සෙන් පස්සට යනවා ඊන්තරේ. මරු විකල්ලේ ඉන්නේ දැන් ඈ. දැන් බය වෙලා ඉන්නේ. ඔව්. කහින්තරේ අරකට දාගත්තොත් මල්ලි. මෙයා කොටයි. ගෑනු සතෙක්. එහෙමද? ඔව්. හැපින්නියක්. ඒකෙන් තමයි සැර සතුන් දා බයන්නේ. වැඩි. ඉතින් පොළොවක් තියනවා. ඈ? ඉතින් පොළොවක් තියනවා. තියෙන මෙතන. බලාගෙන අයියා මට බෝතලේ අරන් ඉන්න. හරි බෝතලේ අරන් ඉන්න. මේ මෙතන තියෙන. අර බල්ල එලවලා දාන්න. බල්ල එලවලා දාන්න. තියන්න. මෙතනින් තියන්න බල්ල. මේ අර සිමෙන්ති පොල් කරගෙන මෙයා මේ වැලි පොළවේ යට ශක්තිය වැඩි. එලවලා දාන්න මල්ලි ඔක්කොම. කොට සතනේ. ඔව්. රෙස්පෙක්ට් දාන්න. මෙන්න තියන්න මෙතනින්. දෙන්න මට පොළවේ. දුරින් වටින්. ඔයි. බලාගෙන අය මුඩි ගන්නේ. නෑ. මල්ලි මූඩි ආතිය දෙන්න පොඩ. මූඩි අරන් එන්න කියන්න. මල්ලි
රජ භාණ්ඩේ. ඔව් උදේම කුණු වල යට රිංගලා මේ පිට මල්ලේ අල්ලගත්තේ. මං ඒත් නෑ කියලා කිව්වේ. ඒක නම් දක්ෂකමම තමයි ඈ. ඒ ටික අදින්නේ නැද්ද? ඈ? නෑ. ඇති. නැත්තම් මැරෙනවා. පොඩි ඉලා තියෙනවද මල්ලි? කොහොමද වැඩේ? මාරක කැපීමක් කරේ බලක් පෑදුවා සම්පූර්ණ. ඔබ දැකලා නැහැ කිව්වනේ ඒක එන්නේ කිව්වේ. බලන්නකො කීයටවත් හිතන්නවත්ද? උදේ පෙනේ කරගෙන එහෙම මට පෙනේ කරේ. මේක ඉරිවැටෙනවා දකින්න කොටත් ඒක. රජ භාණ්ඩය හැපින්නක් නේද මන්? බලන්නකො හැපින්න ආය ගෑවුනා නම් ඇති. මොන තරම් විසද්ද? කොච්චර අහිංස සතුද? මේ සතා හින්දා තමයි මේ පරිසරය සමතුලිතතාවය එන්නේ. මීයෝ දැන් ඔයා දැක්කනේ හරදි වල. එහෙනම් මීයෝ 5 දිනකට වඩා දීවා. කන්න තමයි මෙයා එන්නේ. හැරි. මෙයාලා මීයෝ කෑවේ නැත්තම්. ඔව්. මීයෝ ජන ගහනේ වැඩිලා ඔයාලා ගෙදරත් ඉන්නවා. මෙන්න බත් ඇත්ත කතාව. මේ පරිසරය සමතුලිත වෙන්නේ. පැත්තකින් හොඳයි පැත්තකින් නරක. කැරපොත්තෝ ඔක්කොම ඉවර කරනවා. ඔක්කොම අල්ලනවා මෙයා. මෙයා හින්දා තමයි පරිසරය. මෙයාගේ මෙයාත් පැටව දානවා එකවර 20 30. දැම්මට මෙයාගෙන බේරෙන්නේ එක්කෙනයි දෙන්නේ. මිලෝකෙට සත්තුව මෙයාගේ පැටව ගොදුරක් කරගන්නවා. ගලට එහා පැත්තේ ගෙදරට එහා පැත්තේ. ඒ හරියට දාගත්ත නැතිනේ. ගානක් බඳින්න ඕනේ නේද? කීයක් හරි බඳින්න ඕනේ.